ආයිබෝවන් අද අපි මේ ඉන්නේ ශ්‍රී ලංකාවේ උතුරු කෙරවල පේදුරු තුඩුවේ සිට අද අපි ඔබට ගෙන එන්නේ සරල ඉන්ටර්වයුව එකක් නොවේ මේ ශ්‍රී ලංකා ඉතිහාසයට නව පිටුවක් එක් කරන නව සෙරෙන්ඩිප් ලෝක වාර්තා ගමනක ආරම්භය වීමට පෙර අපි කරන හදවතින්ම කරන කතා බහක් අද අප සමග සෙරෙන්ඩිප් ලෝක වාර්තාවක් පිහිටුවීමට සූදානම් වන ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික සෙබළ නලින්ද කසුන් මහතා ඉන්නවා. නලින්ද ඇත්තටම මේ දින 6ක ලෝක වාර්තාව පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුවට මේ වගේ අදහසක් ඔබට කොහොමද පහළ වුණේ? ඒක ඇත්තටම මම හිතන්නේ මගේ යුද හමුදා සේවයත් එක්ක ආපු දෙයක්. මම වසර 22ක යුද හමුදා සේවයක් සපුරපු පුද්ගලෙක්. ඒ කාලය තුළ වැඩි වශයෙන්ම මම නිරත වුණේ පුහුණු වීම එක්ක. විශේෂයෙන් පුහුණු අංශේ රාජකාරී කරා. ඒ වගේම නොයෙකුත් දුෂ්කර පුහුණුවීම් පාඨමාලාවල් හැදෑරුවා. දේශීය සහ විදේශීය පාඨමාලාවල් ගොඩක් හැදෑරුවා. ඒකත් එක්කම මගේ ඇඟේ තිබිච්ච දෙයක් තමයි මේ දිවීම සහ හැවිදීම. ඒකත් එක්කම මට ආපු හැඟීමක් තමයි මෙන්න මේ වාර්තාව තියෙන එක. නලින්ද කසුන් මහතා ගමන් කරන අතරතුර මාර්ගයේ දෙපස සිටින ජනතාව අහඹු ලෙස ලබාගෙන ඔවුන්ට විශේෂ තෑගි ලබා දීමක් අපි සිදු කරන්න කැමැතියි. විශේෂයෙන්ම සෙරෙන්ඩිප් ලෝක වාර්තා YouTube නාලිකාව subscribe කරන්න. subscribe කරලා මේ නරඹන්න සජීවීව ඉන්න මාර්ගයේ දෙපසට ඒ විට අපි ඔබට විශේෂ තෑගි ලබා දෙන්න සූදානමින් සිටිනවා. ඒ විතරක් නෙවෙයි ලක්ෂ 2.5ක මුදල් තියාග සමග විශාල තෑගි කන්දරාවක්ද ලබා දීමට අපි සූදානම්ව සිටිනවා. ඒ සඳහා ඔබ කළ යුත්තේ සෙරෙන්ඩිප් ලෝක වාර්තා YouTube නාලිකාව subscribe කර පහත තිබෙන WhatsApp අංකයට WhatsApp පණිවිඩයක් ලැබීම පමණයි. කියනකොට ශරීරය විතරක් නෙවෙයි තමන්ගේ හිතත් ශක්තිමත් කරගන්න ඕන. ඔබ කොහොමද මේ ගමනට තමන්ගේ හිත, කය සහ මනස සූදානම් කරගත්තේ? ඇත්තටම කිව්වොත් මම මේක ඉස්සෙල්ලාම මේක පිළිබඳව මම දැනුම් දුන්නේ මගේ බිරිඳට. මට මෙහෙම දෙයක් කරන්න මේ ආසාවක් තියෙනවා. මොකද මම කරන්න ඕනේ කියලා. ඇත්තටම ඒ වෙලාවේ කරේ ඔයාලට පුළුවන් නම් ඔයා කරන්න. ඔයාලට බැරි වෙන්නේ නැහැ කියන මේ විශ්වාසය තමයි මට දුන්නේ. එතනින් එහාට ගියාට පස්සේ මම හිටපු රෙජිමෙන්තුවේ හිටපු නිලධාරීන්ට මම මේ පිළිබඳව දැනුවත් කරා. එතන හැම වෙලාවෙම මට ලැබුණේ ඉතාමත් සතුටුදායක උත්තර ගියේ. ඒත් කසුන් ඔයාලට කරන්න පුළුවන්. ඔයාගේ කැරියර් එක අපි දන්නවා. ඔයා මොන වගේ පුහුණුවීම් කරපු කෙනෙක්ද කියලා අපි දන්නවා. ඒකත් එක්ක ඔයා කරන්න පුළුවන්. මගේ මනසත් ඒත් එක්කම ශක්තිමත් වුණා. රයිට් මට බැරි දෙයක් නැහැ. මම මොකද පුහුණුවීම් වලදී පවා මම කරපු හැම එකක්ම බොහොම සාර්ථකව ජයග්‍රහණය කරපු පුද්ගලෙක්. ඉතින් ඒවත් එක්කම මගේ මනස හැමදෙස්සම හැදලා තිබ්බේ මේක කොහොම හරි කරනවා කියන අරමුණට. ඇත්තටම ඔබ ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික සෙබළෙක්. ඉතින් ඔබට යුද හමුදාවේ ආభాසයක් විදිහට ආවා විනය අධිෂ්ඨානය සහ ඉවසීම කියන එක. ඉතින් ඒක කොහොමද ඔබ ප්‍රයෝජනවත් කරගත්තේ මේ ලෝක වාර්තා ගමනට? විශේෂයෙන්ම කමාන්ඩෝ කෙනෙක් විදිහට අපේ තියෙන පළවෙනි දේ තමයි දරා ගැනීම. මේ දරා ගැනීමත් එක්ක තමයි මේ වගේ දෙයක් විශේෂයෙන්ම කරන්න පුළුවන් වෙන්නේ. ඒක ඒ සහ හික්මීම මේ ඔය පුහුණු වීම ඒ කියන්නේ එක දිගටම කරගෙන යන්න ඕන. ඒක අපි පවත්වාගෙන යන්න ඕන. මේ වගේ දේවල් හමුදාවත් එක්කම ආපු දේවල්. ඒකට ඒක මම හමුදාවේ විශ්‍රාම කියලා විශ්‍රාම පූර්ව නිවාඩුවේදී පවා මම දිගටම ඒ පුහුණු වීම නිරත වෙමින් මේ දක්වා පැමිණියා. අහන්න කැමති. ඔබ මේ ලෝක වාර්තාව අවසාන දිනේ වෙනකොට ඔබ දෙවුන්දර තුඩුවට ළඟා වෙනකොට ඔබගේ හිතට මොන වගේ හැඟීමක් ඇති වෙයිද? මම හිතන්නේ ඒක වශයෙන් විස්තර කරන්න මට ඒක තාමත් පැහැදිලිව කියන්න බලන්න. කොහොමද ඔබගේ හිතට දැනෙන ආවේගය මොන වගේ දෙයක් ලැබෙයිද? ලොකු ආඩම්බරයක් දැනේ. විශේෂයෙන්ම මම ළඟා වෙන්නේ මගේ ගමට. ඒතර මම මාතර ප්‍රදේශයේ. ඒතර මගේ ගම හරහා තමයි මට මේ දෙවුන්දර තුඩුව ළඟා වෙන්න තියෙන්නේ. ඒ වගේම කමාන්ඩෝ කෙනෙක් විදිහට නොහැකියක් නොවද කියන ආදර්ශ පාඩිය කොයිතරම් දුරට යථාර්ථයක් වෙනවද කියන එක ඔප්පු කරන්න පුළුවන් හොඳම අවස්ථාව මේක විදිහට මම දකිනවා. ඉතින් මට මම හිතන්නේ වචනෙන් විස්තර කරන්න බැරි අවසාන මොකද කොයිතරම් සතුටු හිතෙන වෙලාවක්ද කියලා.